මේ තියෙන දැන් මේ කාලේ යන ෆිල්ම් එකක වයිෆ් කියන ෆිල්ම් එකේ ඉන්න කපල් එක තමයි ඉන්නේ මේ. softnet stall එක කියන්නේ ගොඩක් ලොකු stall එකක් BMIC එකට આવොත් මෙතන නැවත ඔයාලට ගොඩක් ලොකු machineries බලාගෙන ලීවල ඔයගලන්ට print එක ගන්න පුළුවන්. හරිද? එතකොට මේක machine එකක් හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ink එක යන්නෙත් නැහැ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එකපාරයි වගේ investment එකේ තියෙන machine එකට ඊට පස්සේ මේ වගේ board එකක් හරහා ඔයාලට ඕනම image එකක් print කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ඉන්නේ කොළඹ හත BMIC ගේ softnet stall එකේ. මෙතන නැවත ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මොනවද බදු බලා ගන්න පුළුවන්? ඔව් අනිවාර්යෙන් ඕගලන්ට අවශ්‍ය printing machine ගොඩාක් වර්ග තියෙනවා. ඉතින් ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් print machine වර්ග තියෙනවා. එතකොට ලීවල print කරගන්නවාද ගොඩක් දේවල් තියෙනවා. ඔව් දැන් මෙතන බැලුවොත් එහෙම තියෙනවා laser cutting machine එකක්. ඉතින් ඇවිල්ලා බලන්න ඕනේ ලොකුම machine එකක්. ඒ වගේම මෙතන තියෙනවා wood engraving machine එකක්. මේ සයිඩ් එක බලුවොත් ඕගොල්ලන්ට මෙතනත් printing machine වර්ග ගොඩාක් ගණනාවක් තියෙනවා. ඉතින් එක material වර්ග තියෙනවා. print කරන්න අවශ්‍ය material එකක් මෙතනින්ම ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම තමයි මේ machine එක ඕගොල්ලෝ සිටි එකේ නැත්තම් දැන් මෙතන බැලුවත් තියෙනවා. ඔයාගේ communication එකට studio එකට එහෙම නැත්නම් අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයකට මේ machine අරන් ගිහලා ඔයාලට එළිය තියෙන මුදල් ඇතුළට ගේන්න අලුත් බිස්නස් පටන් ගන්න පුළුවන්. අනිවාර්යෙන් හැකියාව දෙනවා. මෙතන තව අලුත් දෙයක් තියෙනවා. ඔයා කැමති නම් ඔයාගේ නිර්මාණයක් පොඩි මම ඒ කියන්නේ මගේම නිර්මාණයක් කරගන්න ඔයාට මෙන්න මේ අවස්ථාව තියෙනවා. මෙතනට ඇවිල්ලි ඉවර වෙලා මේ ස්කෑන් මැෂින් එක. එන්න අපි ඒකට ඇතුළට ගිහිල්ලා ටක් ගාලා වෙන්නු. මේක නම් අනිවාර්යෙන් බලන්න ඕන දෙයක්. මේක බලන්න ඕන දෙයක්. මෙතන කැමරා 78ක් තියෙනවා. මේකෙන් ඔයාගේ ඉමේජ් එක ස්කෑන් කරනවා. ඔයාව සම්පූර්ණයෙන් ස්කෑන් කරලා මේ වගේ ඔයාලට අඬුවක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ටැග්ගක් හැටියට දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් අම්මා තාත්තා රටේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේ වගේ නිර්මාණයක් කරගැනීමේ හැකියාව තියෙනවා මෙතෙන්ට ආවොත්. ඔව් මෙතෙන් ඇවිල්ලා මේ බූත් එක ඇතුළට ගිහිල්ලා ඔයාගේ ඉමේජ් එක අරගෙන. ඒ වගේම තමයි අලුත්ම තාක්ෂණය ඇතුලේ 3D printing කිව්වහම 3D printing යටතේ ගොඩක් දේවල් හදනවා. ඉතින් මේක පොඩ්ඩක් පැහැදිලි කරමු 3D printing කියන එක. ඔව් අනිවාර්යෙන් දැන් ඕගොල්ලෝ කලින් print එකක් ගත්තා නම් ඕගොල්ලන්ට image එකක එහෙම නැත්නම් කඩදාසියක තමයි print එක ආවේ. එතකොට මේ තියෙන්නේ ත්‍රිමානව print කරපු එකක්. අපි කඩදාසියකින් print කරගන්න එකට 2D printing කියනවා. මේක 3D printing එකක්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ආඩ සෙල්ලම් බඩු කීටැක්ස් ලස්සන ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් අද මෙන්න මේ වගේ දෙයක් අනිවාර්යෙන් ඔයාගේ communication එකට book shop එකට වැදගත්. මේ තියෙන්නේ 3D printers. ඉතින් මේ machine වගේම මදු මේවට අවශ්‍ය අමුද්‍රව්‍ය මේක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය වගේම after sale service warranty මේ ඇතුළු සියලු දේවල් දෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි තේරෙනවා ඇති softnet කියන්නේ තාක්ෂණයත් එක්ක ඉන්න කම්පැනි එකක්. මේ තියෙන දැන් මේ කාලේ යන ෆිල්ම් එකක වයිෆ් කියන ෆිල්ම් එකේ ඉන්න කපල් එක තමයි ඉන්නේ මේ. ඕගොල්ලන්ට මේක ගත්තොත් මේ ලෑල්ලේ මේ ලී වල ඕගොල්ලන්ට print එක ගන්න පුළුවන්. හරිද? එතකොට මේක මැෂින් එකක් හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ink එක යන්නෙත් නැහැ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එකපාරයි ඔයාගේ investment එකේ තියෙන මැෂින් එකට ඊට පස්සේ මේ වගේ board එකක් හරහා ඔයාට ඕනම image එකක් print කරගැනීමේ හැකියාව තියෙනවා. softnet stall එක කියන්නේ ගොඩක් ලොකු stall එකක් BMIC එකට આવොත් මෙතන නැවත ඔයාලට ගොඩක් ලොකු machineries බලාගෙන අතරමැද මෙතන වැදගත්කම තියෙන්නේ මේ මැෂින් අරගෙන ගිහිල්ලා අපි එළිය තියෙන සල්ලි ඇතුළට ගන්න ව්‍යාපාර පටන් ගන්න හැකියාව අනිවාර්යෙන් මේ හැකියාව ගැන කියද්දී මම මේ පොඩ්ඩක් මේ සතියප එක ගත්තේ මේක ගොඩාක් يعني මේක අතින් කැටේම කරනවා නම් මේක හරි අමාරුවෙන් කරගන්න ඕන දෙයක්. හැබැයි මේ තියෙන මැෂින් එක ඉතාමත් ලේසියෙන් සුළු කාල සීමාවක් ඇතුළත කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඔයාට කස්ටමර්ස්ලා අතරට ගෙනියලා ඔයාගේ ව්‍යාපාරය හොඳින් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ආරාධනා කරන අනිවාර්යයෙන්ම softnet එකට එන්න ලංකාවේ නම් ඉන්න හැකියාව තියෙනවා. සිකුරාදා සෙනසුරාදා ඉරිදා අතරද BMIC එකට එන්න ඇතුල් වෙනකොටම ඉස්සරහම ඒ හෝල් එකේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් එන්න ඕනේ අපේ මහරගම තියෙන අපේ ෂෝරූම් එකට කෙලින්ම එන්න පුළුවන්. බොහොම ස්තුතියි සියලුම දෙනාට.